ඒ කියන්නේ සමහර වෙලාවට ඉන්නවා මේ තිරිසන් ලෝකේ උපාදානය කරගෙන. මන් දන්නේ එක නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඉන්නවා ඒගොල්ලෝ හරි ආසයි බල්ලොන්ට. ඒ ගෙදර වැඩේ බලු පැටව හදන එක. ඒ නෝනයි මහත් අනේ දෙන්න වයසයි. මේ හුරතලේට බල්ලෙක් බලු පැටියෙක් හැදුවාට කමක් නැහැ. නමුත් ඉතින් දැන් මේ දෙන්නගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම ඉන්නේ එංගලන්තේ හරි ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි රටක. දෙන්නම විශ්‍රාම ගිහින් ඉන්නේ. දැන් මේ අම්මයි තාත්තගේ වැඩේ දෙන්නම කරන්නේ හරි ආසයි. දැන් අර දරුවොත් නැහනේ. දැන් දරුවන්ටත් ඔය රටවල් වලට ගියාම අම්මා තාත්තා අමතක වෙනවනේ. ඉතින් මේ අය ගෙදරට වෙලා ඉන්න කාන්සියට වෙන්නේ නැති බල්ලෝ ටිකක් හදන මම හිතන්නේ දැන් නම් බල්ලෝ 16ක් විතර ගෙදර ඉන්නවා. ඒ හොඳට සල්ලි තියෙන ගියා. ඒ ගෙදර ඉන්නවා පින්වත්නි. ඒ ගෙදර තියෙන වාහනයක්. ඒ වාහනේ බල්ලෝ අදින්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ මේ බල්ලොන්ට බෙහෙත් ගේන්න යන්න, බෙහෙත් විදින්න යන්න, එක ඒවට බල්ලෝ ගෙනියන්න වාහනයක් තියෙනවා. ඉතින් මම අපිටත් බොහොම ලෙන්ගතුයි ඒ අය. දෙන්නම වයසයි. දැන් අවුරුදු 70 පැනලා. දැන් එහෙනම් ජීවිතේ සන්ධ්‍යාවයි ගත වෙන්නේ. අර නෝනාගේ වැඩේම එයා විශ්‍රාමගේ ගුරුවරියක්ද කොයිද? ඒ නෝනාගේ වැඩේ උදේ ඉඳලා කෑම හදනවා බල්ලොන්ට. එතකොට බල්ලොන්ට කෑම හද තමයි උන්දගේ දවසම ගෙවෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්යාගේ වැඩේ බල්ලු නාවනවා. බල්ලොන්ට බෙහෙත් දානවා. බොහොම වටිනා බලු පැටව. ඉතින් මමත් එක දවසක් ගියාන් පස්සේ කිව්වා ස්වාමීන් වහන්සේට බලු පැටියෙක් දෙන්නද කියලා. මම කිව්වා අපෝ මට එපා කියලා. ඇයි? මං කිව්වා මේ අම්මා තාත්තා වගේ සමීප බැඳීමුත් අපි මේ අතහැරලා දාලා ඇවිල්ලා තියෙන්නේ. මේ බල්ලොත් එක්ක බැඳෙන්න වෙලාවක් නැහැ. ඒ නිසා මේ නෝනා එක තියාගන්න කියලා. ඊට පස්සේ මට යැවිටිලි කරගෙන කිව්වා නෑ ස්වාමීන් වහන්සේ මේ 80000ක් විතර වෙනවා මේ බලු පැටියා. මං කිව්වා කාට හරි බල්ලා දෙන්න කියලා. දැන් බලන්න පුදුමී කියන්නේ. දැන් මේක දිහා බැලුවම සංසිද්ධියක් විදියට බැලුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ පව් අහිංසක දෙන්නේ. හොඳයි ජීවිතේ දරුවොත් නැති කි ඒගොල්ලෝගේ ලෝකෙ විඳිනවා කියලා හිතන්න පුළුවන්. හරි. වින්දට කමක් නැහැ. ඒගොල්ලෝගේ ලෝකෙ විඳගත්තා ආවේ. දැන් ධර්මයේ දන්න කෙනාට පේන්නේ ඔක වෙන පැත්තකි. ධර්මයේ දන්න කෙනාට. දැන් මම බැලුවා දැන් මේ නෝනාගේ ආචින්න කර්මී විදියට හිතේ වැඩ කරන්නේ බල්ලෙක්ගේ වැඩපිළිවෙලමයි ඔළුවේ. ඇයි බල්ලන්ට කණ්ඩ දානවා, උයනවා, පිහනවා. ඉතින් ඊට පස්සේ අර මහත්තයාගේත් ඔළුවේ වැඩ කරන්නේ මේ බල්ලු නාවන එක, බල්ලොන්ට කවන එක. ඕවා තමයි ඔළුවේ වැඩ කරන්නේ. බල්ලොන්ට බෙහෙත් දාන එක ඔය ටික. ළඟදී ඔය ජීවිතේ අතහැරෙනකොට ඕවා මතක් වුණොත් ඔන්න උපාදානේ. ඒක තමයි ඒ නෝනාගේ උපාදානේ. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ අපිට වදාළේ කොහොමද? උපාදාන පත්‍ය භවෝ කියලයි. උපාදානයට අනුව කර්ම සකස්ලා භවපත්‍ය ජාති උපත හැදෙනවා කියලයි. එතකොට දැන් මේ නෝනාගේ උපාදානෙ මොකද්ද? ඇයි දවසේම ආචින්න කර්ම විදිහට ඕවා එන්න පුළුවන්. බහුලව කරපු දේවල්. ඒ කියන්නේ දැන් බුද්ධ වන්දනාවෙම නිතරම කර ඉන්න එක හරි වටින්නේ ඒකයි. ඇයි? ඒක ආචින්න කර්මයක් විදිහට આવුත් එයාට ඒක විශාල උදව්වක්. ජීවිතේ පුහුණු කරපු දෙයක් ඒක. එතකොට දැන් මේ දෙන්නාම පුහුණු කරලා තියෙන්නේ මොකද්ද? මේ දෙන්න පුහුණු කරලා තියෙන්නේ පින්වත්නි බල්ලෙක්ගේ වැඩපිළිවෙල. ඔළුවට දැන් ඕවම උපාදානයේ වෙලා මරණාසන්න වෙලාවේ පුළුවන් වේද හිත හදාගන්න. නෑ අපි ඒ වෙලාවට හිත හදාගන්න අපි දන්නවා හිත හදාගන්න ඕන විදිහ කාටවත් කියන්න බෑ. ඔය දෙන්නට ඕක තමයි මරණාසන්න වෙලාවේ මතක් වෙන්නේ. ඇයි ආචින්න කර්මී ඕක උදේ ඉඳලා හවස් වෙනකනුත් එළි වෙනකනුත් එළි වෙලා ආය හවස් වෙනකනුත් ඕක තමයි ඔළුවේ වැඩ කරන්නේ. ඕක මතක් වුණොත් පින්වත්නි අනිවාර්යෙන් ඒ අම්මගේ විඥානයේ බල්ලගේ බඩේ පැලවෙන එක පැලවෙනවමයි. සමහර විට ඒ ගෙදරම ඒ බල්ලගේම කුසේ සමහර විට. ඇයි මේ සංසාරේ හරි ලස්සනට දෙනවනේ පහර අපිට නැවත නැවත සාංශාරික ජාලයට එකතු වෙලා විඳවා යන මට්ටමට. එතකොට මේක කාටවත් නැහැ කියලා කියන්න බෑ. දැන් බටහිර ලෝකෙන් බැලුවොත් මේක පේන්නේ නැහැ. කෙනෙක් කියාවේ ඔයාලට හොඳයි බෝනවන රෝගවලට මේක. බෝනවන රෝගවලට හරිය හොඳ දෙයක්. ඔයාලා ඕක කරන්න. මාළු ටැංකි හදන්න. එහෙම කීකේ ලෝකෙ කියයි. ඊට පස්සේ දැන් මේක මතක් ඊට පස්සේ මේ දරුවොත් එයි රට ඉඳලා ඇවිල්ලා මෙහි පාංශකූලක් දෙයි ජයට. හාමුදුරුවෝ ගෙනලා 7 දවසේ බණක් කියයි. 3 මාසේ බණක් කියයි. අම්මගේ විඥානේ බල්ලගේ කුසේ. කොහෙද තමන්ගේම ගෙදර බලු කූඩුවේ. එතකොට දැන් මේ අපි මේක අසුභවාදීව කියනවා නෙමෙයි. මේක තමයි සංසාරේ හැඩතලය. මොකද භාග්‍යතුන් වහන්සේ වදාළේ තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවෝ. උපාදානයට අනුව විපාක පිණිස කර්ම සකස් වෙනවා භවපච්චය ජාති. ඊට අනුවයි උපත.
ඒතර ඒක කාටවත් නැහැ කියලා කියන්න බෑ. දැන් ඔකට එක කාලයක් එක ලස්සන දෙයක් තියෙනවා. එක වයසක මිනිහෙකුටයි මේ ඒක ගම දුර්භීක්ෂයක් ඇවිල්ලා කෑම නැහැ. ඊට පස්සේ මේ ගමේ මිනිස්සු ඔක්කොම ගම අත්හැරලා යනවා. යනකොට මේ මිනිහට අවුරුදු 80ක් විතර ඇති. මේ මිනිහට අවුරුදු 80ක් විතර මේ මිනිහයා මොකද කළේ? මෙයාගේ වයසක නෝනක් ඉන්නවා. කිව්වා අපි දෙන්න විතරක් මේ ගමේ ඉඳලා හරියන්නේ නැහැ. ඒ වුණත් අපිට මැරෙන්න වෙන්නේ කන්න නැතුව. අපිත් කොහොම හරි මේ පුංචි මිනි බිරියක් ඉඳලා තියෙනවා. පොඩි ගෑනු ළමයි. අපිට නැත්තත් මේ කෙල්ලට යන්නේ අනාගතයක් තියෙන්න එපාය. ඒ නිසා මේ පොඩි කෙල්ලත් අරගෙන අපි යමු. අමාරුවෙන් මේ ගෙදර තිබ්බ ඇඳුම් පැළඳුම් ටික මල්ලකට දාගෙන පිටත් වෙලාව කණ්ඩ නැහැ. වේලි ඉතින් අවුරුදු විශාල කාලයක් ඒ දුර්භීක්ෂයකින් කැම නැති ගම්මානයක්. කැලෑව මැදින් ආවා. කැලෑව මැදින් එනකොට ලස්සන ටිකක් ශාස්ත්‍රීය ගමක් හම්බුණා. ඒ ගමේ නම් දුර්භීක්ෂයක පාටක් පේන්නේ නැහැ. ඉතින් අර ගමේ මීට බැලුවා. ඉතින් බොහොම හොඳට තල්ලිකාර මිනිස්සුත් ඉන්න පාටයි. ඉතින් ගෙදරකට යනකොට එදා පසේ බුදුරජාණන් වහන්සේ නමක් පින්ඳ පාතේ ඇවිල්ලා. ඒ පසේ බුදුරජාණන් වහන්සේට දානි දීලා එතන මේ බලු පැටියෙකුටත් කණ්ඩ දීලා ඒ ගෙදර. බල්ලෙකුටත් කෑම දීලා. මම හිතන්නේ පසේ බුදුරජාණන් වහන්සේද කොහෙද තමයි බල්ලට කණ්ඩ දීලා තියෙන්නේ. ගෙදර ඇති කරපු බලු පැටියෙක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට දානේ දෙනකොට අර වයසක දෙන්නත් අර ගේට්ටුව ළඟ ඉන්නවා ඇවිල්ලා. ඊට පස්සේ අර ගෙදර මිනිස්සු දැනගත්ත මේ මිනිස්සු මේ බේරිලිය ගිහින් බඩගින්න වගේ. එන්න කිව්වා. එන්න කියලා අර පස්සේ බුදුරජාණන් වහන්සේ දානේ පිළිගන්නනකොට මේ දෙන්නත් බලාගෙන හිටිය පැත්තකටලා වාඩි වෙලා. ඇයි දැන් මේගොල්ලන්ටත් බඩගිනි. ඊට පස්සේ කිව්වා අනේ නෝනා අපිට බඩගිනි. එහෙනම් පොඩ්ඩක් ඉන්න කියලා අර පස්සේ බුදුරජාණන් වහන්සේට දානේ දීලා වැන්දා. වැන්දාම පස්සේ බුදුරජාණන් වහන්සේට වැන්දා වන්දිනකොට අර මිනිසුන්ටත් මේක හරි අමුතු දෙයක්. ඇයි ඒගොල්ලෝ පසේ බුදු කෙනෙක් දැකලා නැහැ. ඒගොල්ලෝ තෙමීට ඔළුව පාත් කරලා වැන්දා අර දෙන්නත්. වැන්දලා දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ගාථානුමෝදනා කරලා උන්වහන්සේ වැඩියා. වැඩියට පස්සේ අර ගෙදර බල්ලා කන එක දිහා අර තුන්දෙනා බලාගෙන ඉන්නවා. අර පොඩි ගෑන් ළමයි අර අම්මයි තාත්තා වයසක දෙන්නයි බලාගෙන ඉන්නවා. බලාගෙන අර මනුස්සයාට හිතලා තියෙනවා එකපාරම අනේ අපි මේ වේලි ඉන්නවා මේ වගේ ගෙදරක බල්ලෙක් හරි වෙනවා නම් කොච්චර හොඳයිද? හිතෙන්නේ නැද්ද එහෙම? හිතෙනවා මිනිසුන්ද? මේ වගේ සනීපෙට බල්ලෙක් හරි වෙන්න පුළුවන් නම් කියලා හිතිලා තියෙනවා. වයසයිනේ මේ මිනිස්සයා කොහොම හරි එදා රෑ මැරිලා තියෙනවා. අර ගමන්නේ හෙසටවත් එන්න ඇති. මොකද සතපුම් ගාන පයින් ආපු ගමනක් තිබ්බේ. අර ගෙදරින් කෑවා. ඒ මිනිස්සයාගේ විඥානේ පැලුණේ අර ගෙදර අර බල්ලගේ කුසේ. ඊට පස්සේ දැන් අර පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු පොඩි කුසලයකුත් තිබුණා හිතේ. ඊට පස්සේ අර ගෙදර පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට දැන් පුංචි බලු පැටියෙක්. මේ කවුරුවත් මේ කතාව දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාලේ කවුරුවත් දන්නෙත් නැහැ. මෙහිම තමයි සංසාරේ කියලා දන්නේ නැහැ. ඊට පස්සේ අර බල්ලා මොකද කරන්නේ? අර පසේ බුදුරජාණන් වහන්සේ එනකොට වලිගේ වනනවා, දඟලනවා. ඉතින් හරි සතුටුයි මේ බල්ලට, බලු පැටියට. ඊට පස්සේ දැන් අර බල්ලා මොකද කරන්නේ? හරි පසේ බුදුරජාණන් වහන්සේට එකතුයි. දැන් මේ ගෙදරට හැමදාම උන්වහන්සේ පින්න පාතේ වඩිනවා. එතකොට අර බල්ලට කියනවලු අර ගෙදර නෝනා කියනවලු උඹේ ආර්යයන් වහන්සේ කරගෙන වරින්කෝ ගිහින් කියලා කියනවා. එතකොට මේ බල්ලට තේරුණා වගේ වලිගේ වනාගෙන කුටියට යනවලු. කුටියට ගිහින් කෑ ගහනවලු, දඟලනවලු. ඒ කියන්නේ අර පසේ බුදුරජාණන් වහන්සේ එක්කරන යන්න ගිහින් තියෙන්නේ. එහෙම බල්ලෝ ඉන්නවනේ දැනුත්. ඊට පස්සේ ඒ කියන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් වගේ නිකන් හැසිරීමෙන් අපිට සමහර සංවේදනා දැනෙන මට්ටමේ සමහර තිරිසන් සත්තු ඉන්නවා. එතකොට ඒ බල්ලා මොකද කරන්නේ? අර පසේ බුදුරජාණන් වහන්සේ වඩිනකොට කාටවත් ළඟට එන්න දෙන්නේ නැල්ලු. පාරක බල්ලෙකුටවත් එන්න දෙන්නේ නැල්ලු ළඟට. පසේ බුදුරජාණන් වහන්සේ ආරක්ෂාව දෙනවලු. තෙක් කරගෙන ගිහින් ආයෙත් අර පසේ බුදුරජාණන් වහන්සේ කුටියටම වඩිනකන් ඉඳලා දානේ අරගෙන කුටියට වැඩියාම ආයෙත් මේ පසේ බුදුරජාණන් වහන්සේ වටේ කැරකිලා දඟලලා වලිගේ වනලා කෑ ගහලා ආයෙත් අර ගෙදරට එනවලු. ඒ කුසලේ නිසා යන්තම් සුගතිය ගියා කියනවා. බල්ලෙක්. අර පසේ බුදුරජාණන් වහන්සේට මේ කිසිත් තේරෙන්නේ නැති තිරිසන් සතේ. ඒ දා යන්තම් මේ පසේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර හරි තිබ්බ නිසා තිරිසන් සතෙක් සුගතිය ගියා. හැබැයි ගොඩාක් තිරිසන් සත්තු මැරිලා ආයෙ නිරේට වැටෙන්නේ. අපි ওই තිරිසන් සත්තු ගැන දන්නේ නැහැ. තිරිසනෙක්ගේ කතාව ලොකු කතාවක්. ඒක പ്രേත ලෝකෙට වඩා අවදානම්. പ്രേත ලෝකේ හොඳයි තිරිසන් ලෝකෙට වඩා. මොකද പ്രേත ලෝකෙට පින අනුමෝදන් වෙන්නවත් පුළුවන්. තිරිසනෙකුට පින අනුමෝදන් වෙන්නත් බෑ.
එතකොට මේ සංසාරික අවදානම තීරුම් ගන්න පින්වත්නි. ඔබ හිතනවට වඩා ලෝකෙ වෙනස්.